අපේ බෞද්ධ දහම දිගු කාලයක් පවතින්නේ. ඒ දහමේ තිබෙන බලයත් ඒ වගේම ඒ දහම මට ගොඩනැගුණු සංස්කෘතියත්. ඒක තමයි මේ දහම මේ තරම් දිගු කාලයක් නොනැසී පවතින්නේ. අපේ යතිවරයන් වහන්සේලා ගම් බිම් කරා වැඩම කරමින් මෙහි තිබෙන හරය, මෙහි තියෙන ගැඹුර, මෙහි තිබෙන සමාජීය වටිනාකම් ඇතිතරම් දේශනා කරලා තිබෙනවා. ඒ දේශනාවල බලයෙන්, ඒ දේශනාවල හරයෙන් තමයි අපිට අපේ මූ සංස්කෘතියක් නිර්මාණය වුණේ. අපේ සංස්කෘතිය ඉතාමත් බලවත් කරුණු වලින් හිබිලා තිබුණා. ඒ නිසා සමාජයක් අධ්‍යාත්මික සමාජයක් බවට පරිවර්තනය කරනකොට ඒ සමාජයේ අක්මුල් බැහැගත්තු ඓතිහාසික උරුමයන් තියෙනවා. සමාජයක් සදාචාරාත්මක භාවයට පත් වෙන්නේ නීතියෙන් පමණක් නෙවෙයි. සමාජය සදාචාරාත්මක බවට පත් වෙන්නේ රීතීන් වල විතරක් නෙවෙයි. සමාජයක් සදාචාරාත්මක බවට පත් වෙන්නේ අධ්‍යාත්මයෙන්. එහෙනම් වැදගත් වෙන්නේ මොකද්ද? සමාජයක් යහපත් කරනකොට වැදගත් වෙන්නේ ඒ සමාජය මොනතරම් ප්‍රමාණයකින් අධ්‍යාත්මිකව දියුණු වෙනවාද කියන සාධකය. එවැනි ඓතිහාසික උරුමයක් තියෙන සමාජයකට අද පත් වී තිබෙන ඉරණම කුමක්ද කියලා අපි තේරුම් ගන්න. ලෙඩ්ඩුන්ට දෙන්න තියෙන ඖෂධයේ ලක්ෂ ගණනකින් විකුණන වෛද්‍යවරු බිහි වෙනවා නම් ප්‍රවෘත්තියේ පෙරේද. රෝගියෙකුට දෙන ඉන්ජෙක්ෂන් එකට ලුණු ඇතුල් කරලා ඉන්ජෙක්ෂන් ගහන්න පුළුවන් නම් අපේ හාමුදුරන් වහන්සේ අවුරුදු 2300කට වඩා වැඩි අධික කාලයක් ඔබ වහන්සේලා විසින් දේශනා ලද කරන ලද ධර්මයේ බණේ ඵල මොකද්ද කියලා මම අහන්නේ. මොකද්ද ඵලය? වගකිය යුතු ආයතන සියල්ල කඩා බිඳවා වටා තිබෙනවා. සියල්ල මරා දමා තිබෙනවා. ඒ හැම එකටම තිබෙන යම් සමාජ ගෞරවය, වටිනාකම් සියල්ල දූවිලි බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපි හැම දිනාටම පැවරී තිබෙන කාර්යභාරය අපේ හාමුදුරනේ යලි මේ ජීවේ මරුණු සමාජයට එක්ක මුදල් මත, එක්ක බලය මත, අනේකාගේ දුක වේදනාව ගැන හැඟීමක් සමාජයක් නිර්මාණය වී තිබෙනවා. එනිසා අපිට ආර්ථිකයේ දත්ත වලින් අපිට ආර්ථික යහපත් ගමනකට යොමු වෙනවා කියලා කියන්න පුළුවන්. අපිට විදේශ සංචිත ශක්තිමත් කරගන්න පුළුවන්. අපි උපරිම උත්සාහ කරන මේ වසර ලංකාවේ වැඩිම අපනයන ආදායම් ලැබපු වසර බවට මේ වසරපත් වෙනවා. වැඩිම පිටරටට බහණ්ඩා සේවා විකුණලා ඩොලර් රුපියල් අවුරුද්ද මේක වෙනවා. ලංකාවට වැඩිම සංචාරකයන් ගැන අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් කරගත හැකියි. ලංකාවේ ආණ්ඩුවකට බහණ්ඩාගාරයට ආපු වැඩිම මුදල් ප්‍රමාණයන අවුරුද්ද බවට මේ අවුරුද්ද පත් කරගත හැකියි. මේ වසර අවසන් වෙනකොට වසර ගණනාවකට පසුව තිබෙන වැඩිම විදේශ සංචිතය අපිට ගොඩනගා ගත හැකියි. දෙසැම්බර් වුණත් අපි අපේක්ෂා කරන ඩොලර් බිලියන 7.3ක විදේශ සංචිතයක් ගොඩනගා ගන්න පුළුවන්. නතර වෙලා තිබෙන අධිවේගී මාර්ගය අපිට පටන් ගන්න පුළුවන්. නතර වෙලා තියෙන කටුනායක එයාපෝට් එක අපිට හදන්න පටන් ගන්න පුළුවන්. දත්ත ඉදිකිරීම අපිට පෙන්වන්න පුළුවන්. ඇති කරන්න පුළුවන්. හැබැයි පිරියුණු සමාජයකට, අධ්‍යාත්මය කඩා වැටුණු සමාජයකට එවැනි භෞතික සම්පත් ගොඩනැගීමෙන් කිසි පළක් නැහැ. එනිසා මේ සමාජයේ අපිට භෞතිකව ගොඩනගන්න පුළුවන් මෙහි අවශ්‍ය දේ. දත්ත වලින් ආර්ථික වර්ධනය ගේන්න පුළුවන්. හැබැයි කිසි පළක් නැහැ. අධ්‍යාත්මික දියුණුවක් යහපත් සමාජයක් අපිට නිර්මාණය කරගන්න බැරි නම්. එනිසා අද අපි හමුවේ තිබෙන ප්‍රබලතම අභියෝගය උතන තිබෙන්නේ. නිසා යහපත් සමාජයක් බවට පත් කර ගැනීම සඳහා අපි අපේ හමුදුරනෝසී පොරොන්දු වෙන දේශපාලන අධිකාරිය මේක මුදුනේ සිට තමයි මේ ව්‍යසනය අපේ රට ඇති කරේ. අපි එකක් මේ සමාජයට පොරොන්දු වෙනවා. අපි දේශපාලන අධිකාරිය ඊට අවශ්‍ය නැ යහපත් සදාචාරත්ව මැදිහත් වීම අපි කරන්න. නීතියෙන් පුළුවන්, දඬුවම් වලින් පුළුවන්, බන්ධනාගාරයක දාලා පුළුවන්. හැබැයි සියල්ල බෑ. ඒක කරන්න මේ සමාජයේ දියුණුව ඇති කරන්න ඕන. සමාජීය දියුණුව. අන්නේ දියුණුව ඇති කරනකොට තමයි අපේ අක්මුල් හොයාගෙන යන්න ඕන. ඒ අක්මුල් වල ප්‍රධාන තැනක් තමයි මේ අත්කන්ද විහාරය විසින් පවත්වන ලබන මේ පොසොන් පෙරහැර. අවුරුදු 100ක් අකණ්ඩව එවැනි පෙරහැර පවත්වන එක පැවතීම. ඒක තියෙනවා යම් ඓතිහාසික කතාවක් තියෙන එකක්. නැත්නම් අවුරුදු 100ක් කොහොමද නොනැසී පවතින්නේ? අවුරුදු 2200කට වඩා වැඩි කාලයක් මේ විහාරස්ථානයේ නොනැසී පවතින්නේ කොහොමද? ඒ අපේ අක්මුල් වල බලය. එනිසා අපි සමාජයට යලි ජීවයේ ඉන්න නම් අපි අක්මුල් හොයාගෙන යන්න ඕන. අප හිතනවා
අපේ අක්මුල් මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් එක්ක ආපු බෞද්ධ ධර්මයේ මත ගොඩනැගුණු සමාජය. මේක තමයි අපේ අක්මුල්. ඒ නිසා යලි අපේ සමාජයට අලුත් වටිනාකම් පද්ධතියක්, අලුත් හර පද්ධතියක් ඕන. අන්නේ නව හර පද්ධතියක්, වටිනාකම් පද්ධතියක් නිර්මාණය කිරීම මම හිතනවා අවුරුදු 2300කට ආසන්න මේ බුදුදහම මත ගොඩනැගුණු සංස්කෘතිය ඇතුලේ අපිට අපේ හර පද්ධතිය, අපිට අපේ අක්මුල් හොයාගන්න පුළුවන්. ඒ නිසා සියවසක් මේ පෙරහැර පැවැත්වීම අපි සමරනවා. අප විශ්වාස කරන තව සියවස් ගණනාවක් නොනැසී පවතින කියලා අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. එහෙනම් අපි හැමදෙනාට පැවරී තිබෙන කාර්යභාරය තමයි මේ සමාජයේ යහපත් සමාජයක් බවට පරිවර්තනය කිරීමේදී අපේ පැරණි අපේ මුල් අක්මුල් හොයාගෙන ගිහිල්ලා ඒ මත යලි මේ සමාජය අපි ප්‍රතිස්ථාපනය කළ යුතුයි. ඒ සඳහා අපේ ග්‍රන්ථවරුන් ග්‍රන්ථ ලියන්න, අපේ හාමුදුරන් වහන්සේලා තව නියම් ගම් කරා වැඩම කරලා දේශනා කරමු. අපි දේශපාලන අධිකාරිය ඊට අවශ්‍ය වන අනුග්‍රහය ආරක්ෂාව අපි ලබා දෙන්න. ඒක කරන්න ඕන අපි. වෙන අය කිව්වනේ මොකද ඇත්කඳ පෙරහැර පවත්වන්නේ, ඇත්කඳ විහාරේ පෙරහැර පවත්වන්නේත් නැහැ කිව්ව වෙන අය. අපි නෙවෙයි. ඒ නිසා සමාජයට පොදුවේ අවිශ්වාසයක් තිබුණා. ඇයි අපි ගැන අපෙන් අහලා නැතුව වෙන අය කියපු බොහෝ දේවල් වලින් අපි ගැන චිත්‍රම ඇවිල්ලා තිබුණා. නමුත් අපි කවුද, අපි කුමක් වෙනුවෙන්ද වැඩ කරන්න කියන එක අපි දිනපතා ප්‍රායෝගිකව ඔප්පු කරමින් තිබෙනවා. අපිට අවශ්‍යයි මීට වඩා හොඳ යහපත් සමාජයක්. අපේ දුවදරුවන්ට මීට වඩා යහපත් සමාජයක් බවට පත් කර ගැනීම සඳහා බෞද්ධ ආගම අදහන්නන්ට බෞද්ධ ආගමේ හරය, කිතුරු ජනතාවට කිසිස් වහන්සේගේ දේශනාවන්ගේ හරය, මුස්ලිම් ජනතාවට නබිනායකතුමන්ගේ හරය, හින්දු ජනතාවට එම ග්‍රන්ථවල තියෙන හරය කියලා දෙන්න ඕන වෙලාව. ඒ ආගම් හතරකින් විවිධාකාරයෙන් පෝෂණය වෙමින් තිබෙන රාජ්‍යයක් විනාශකාරීත්වය අන්තිමටම ගමන් කරමින් තිබෙනවා. මේක නැවත අනිත් පස හැරවිය යුතුයි. අන්නේ අනිත් පස හැරවීමේදී මෙවැනි පෙරහැරවල් ඉතාමත් වැදගත්. නැවත ප්‍රබෝධය, නැවත අවදිවීම, නැවත ඉතිහාසය, නැවත අපේ සාර ධර්ම, අපි කවුද කියලා හොයාගෙන යන්න ඉතාමත් වැදගත් මේ අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාව සාර්ථක කර ගැනීම සඳහා අපේ හාමුදුරන් වහන්සේ දරන ලද විශාල වෙහෙසට අපි විශේෂ ස්තුතිවන්ත වෙනවා.